මට පෙම්වතියක් හිටියා. ඒ පෙම්වතිය මාව හැර දමා ගියා. අම්මා අක්කා අයියා ඒගොල්ලෝ උත්සාහ කරා විවිධ දේවල් කියලා මාව සනසන්න. නමුත් සැනසෙන්නේ නැහැ. අක්කා ඇවිල්ලා කිව්වා තමුසෙට පිස්සුද ඔය තමුසේ සජිත ඇන්තනි. යකෝ මේ ගෑණියෙක් ගියා කියලා අඬන්නේ උඹට තව ගෑනු ගොඩක් හම්බෙයි මෝඩෙක් වගේ අඬන්න එපා කියලා මට අක්කා කිව්වා. අපේ අයියාත් වෙනස් වචන වලින් ඊට සමාන දෙයක් කිව්වා. අම්මා ඇවිල්ලා කිව්වා අනේ පුතේ බත් ටිකක් කන්න. බත් ටිකක් කාලෙන් හරි අඬන්න බත් කන්න අප්පා බත් කන්න නැතුව ඉන්න බෑ. මට බෑ මං කන්නේ නැහැ කියලා මං හරි දුකෙන් හරි මෝඩ විදියට හිටියා. කාමරේ ඉන්නකොට රෑ දොරට තට්ටු කරා මං කවුද කියලා හද්දී තිබුණා දොර අරපන් අප්පච්චි කිව්වා. අන්න පොඩ්ඩක් කරවුණා. දැන් අප්පච්චිට මොකද කියන්නේ? අප්පච්චි දොර අරන් ඇතුළට එන්න කලින්ම මං හිතාගත්තා මං දන්නවා අප්පච්චි අහන ප්‍රශ්නේ අප්පච්චි නොදන්න දෙයක් නෑ මගේ ජීවිතේ. ඒ ප්‍රශ්නෙට යා බලාපොරොත්තු වෙන උත්තරේ කියලා මම හිතපු උත්තරේ මම කියන්න ඕන කියලා හිතලා අප්පච්චිගේ පළවෙනි ප්‍රශ්නෙට මගේ උත්තරේ උනේ මේක. අප්පච්චි ඇවිල්ලා මොකද උනේ? ඌට්ටයක් කෑවා. ඔව් අප්පච්චි. දැන් මොකද්ද කරන්න ඕනේ? මං හිතුවා දැන් අප්පච්චි බලාපොරොත්තු වෙන උත්තරේ මේක වෙන්නේ නැති කියලා මම කිව්වා ඉතින් අප්පච්චි මට චින්තාව වෙනා මේ කම්බෙයිනේ. මේ ඉතින් ජීවිතේ එකම කෙනා නෙමෙයිනේ මං අමතක කරලා මං හිත හදාගෙන මං පෙරට වඩා ශක්තිමත් නැගිටින්න ඕනේ නේද කියලා අප්පච්චි පිස්සුද? අකෝ මෙච්චර ආදරය කරපු කෙල්ල දාලා ගියාට පස්සේ අඬන්න නැතුව ඉන්න පුළුවන්. මෝඩෙක් වෙන්න බත් කන්න එපා. මේ කුමාරි මුට බත් දෙන්න එපා. උඹ බඩගිනුනොත් කයි කොයි වෙලේ හරි. බත් කන්න එපා. උඹ අඬපන්. උඹ අඬපන්. උඹ දුක්ඛයන් උඹට ඒ දැනිච්ච කම්පනය, උඹට දැනිච්ච වේදනාව හොඳට මෙනෙහි කරපන්. හැබැයි චූටි පුතා මතක තියාගන්න. උඹට මේ දැනෙන හැඟීම මතක තියාගන්න. මතක තියාගෙන තව කෙනෙක්ට ඒ හැඟීම රසවත්ව කියපන්. ලියපන්. ෆිල්ම් බලපන්. ඒ ෆිල්ම් වල අඬන චරිතත් එක්ක තදාත්මීකරණය වෙලා උන් එක්කම අඬපන්.